මගේ නම ඡායා. රුවන් සමග විවාහ වී වැඩි කරක් නොවූ මම තාමත් ඒ අලුත් ජීවිතයට හුරු වෙමින් සිටියෙමි. රුවන් ඉතාම සුන්දර කාරුණික මිනිසෙකි. ඔහු මාහට ආදරය කරන බව මට හොඳින්ම දැනුනි. ඔහු වැඩ කළේ පෞද්ගලික ආයතනයක. ඉතින් ඒ නිසා උදේ ගියාම ටිකක් රැ වෙලා තමයි ගෙදර එන්නේ. සමහර දිනවලට මට ඔහුව දකින්නට ලැබෙන්නේ නිින්දට යාමට පෙර මොහොතක් පමණින්. අප දෙදෙනාම අපේ අලුත් ජීවිතය ගැන සිහින දකිමින් සිටියද රුවන්ගේ කාර්ය බහුලත්වය නිසා අපේ ජීවිතේ තනිකඩව ගත කරන වශයෙන් මට තැරෙන්නට විය. අපි තුන්දෙනා තමයි මේ නිවසේ ජීවත් වුණේ. රුවන්ගේ අයියා යහන්, රුවන් සහ මම. අපි තුන්දෙනා හරිම සතුටින් තමයි ගෙදර ඉන්නේ කියලා පිටින් පෙනෙන්න තිබුණේ. රුවන් කියන්නේ ටිකක් ලාමක ඇඟක් තියෙන සුදු කෙට්ටු කෙනෙක්. ඔහුගේ සම සිනිතේ ඔහුගේ දෑත් සියව්. ඔහු දකින විට මට දැනෙන්නේ ඔහු මගේ ආරක්ෂාව යටතේ සිටින කුඩා තරුවෙකුසේ. ඒත් යහන් අයියේ එහෙම නෑ. ඔහු රුවන්ට හාත්පසින්ම වෙනස් කෙනෙක්. හොඳට හැඟපත හැදිච්ච තලිලු පැහැති ශක්තිමත් කෙනෙක් එයා. හිරු රශ්මියට පදම් වූ ඔහුගේ සමත් මහන්සි වී වැඩ කරන විට ඉස්මතු වන මාංශ පේශිත් මගේ හිතේ විවිධ සිතුවිලි මත කළා. ඔහු කරන්නේ කුයේ වැඩ. ඉතින් ඒ නිසා ගොඩක් දවස්වලට එයා ගෙදර ඔහු කලින් විවාහ වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් ඔහුගේ බිරිඳ ඔහුව අතහැරලා ගිහින්. ඒ නිසා යහන් අයියගේ ජීවිතේ ටිකක් පාළුවෙන් ගත වෙනවා වගේ මට දැනුනේ. යහන් අයියා වැඩ කරනකොට එයාගේ ඇඟේ මස් පිඩු තෙරපෙනවා, හොඳට පේනවා. දාඩිය බින්දු හරි ලස්සනට එයාගේ පපුව දිගේ පහිනවා. වෙලාවකට මට හිතෙනවා මේ අංකයන්ක කෙල්ලොන්ට පට්ට සැපක් ගන්න පුළුවන් එකක් කියලා. ඒ හැඟ දැක්කම ලෝභ හිතෙනවා ඕන ගැහණියෙකුට. ඔහු ඇත්තේ වැඩ කරනකොට ගොඩක් වෙලාවට උඩට අඳින්නේ නැහැ. ඉතින් ඒ නිසා එයාගේ ඇඟ බලන්න තියෙන ආසාවටම මම වතුර වීදුරුවක් හරි අරගෙන වත්තට යනවා. මගේ හිත ඇතුලේ වැඩුණ මේ අමුතු හැඟීම, මේ ආකර්ෂණය මටම විශ්වාස කරන්න බැරි වුණා. අයියා මහන්සිද? මම ඔහුට වතුර වීදුරුවක් දෙන ගමන යැහුවේ. ඔහුගේ ඇඟ දහදියෙන් තෙත්ත තිබුණේ. හිරුවෙලි ඔහුගේ තල්ලු සම මත දිවිසුනි. අනේ නෑ ඡායා, පුරුදු නිසා දැන් මේව ගානක් නෑ. ඔහු මා දෙස බලා සිනාසෙනේය. ඒ සිනාවේ තිබුණේ මගේ හිතට අමුතු උණුසුමක් ගෙන හැකි කාරුණික බවකි. ඔහු වතුර බී අවසන් වන තරම මම ඔහු අසලින් සිටියෙමි. අප දෙදෙනාගේම දැස් මොහොතකට එකිනෙක ගැටුණු අතර ඒ දැස තිබුණේ වචන වලට පෙළිය නොහැකි හැඟීමක්. රුවන් ඉතින් මේ මොකුත්ම දන්නේ නෑ. මම අයියට හොඳට සලකන එකට එයා ගොඩක් කැමති. ඉතින් මමත් මස්සෙනාට හොඳට සලකනවා. නමුත් මගේ සිතුවිලි ගැඹුරු විය. රුවන්ගේ ලාම්ද සිරුර මට කිසිදු ආවේගයක් නොදුන්නත් යහන් අයියගේ ශක්තිමත් පුරුෂ සිරුර මා තුළ ආශාවන් අවදි කර තිබුණි. මේ හැඟීම වර්ධක් බව මම දැන සිටියෙමි. නමුත් ඒ පාලනය කර ගැනීමට මට නොහැකි විය. අත්‍රීතිය රුවන් ඇසලින් වැතිර සිටින විට පවා මගේ සිත යහන් අයියගේ රුවට ඇදී ගියේය. දිනක් මට මුළුතැන්ගේ උඩු රාග්‍යයක තිබූ බෝතලයක් ගැනීමට අපහසු විය. ඒ වෙලාවේ අයියා මුළුතැන්ගේ සිටියා. ඔහු ජනේලයෙන් පිටත බලාගෙන සිටියේ. ඡායා, මොකක්ද ප්‍රශ්නේ? ඔහු මා දෙසට හැරී ඇසුවේය. මේක අරගන්න බෑ අයියේ, උස මදි. මම මදක් ලැජ්ජාවෙන් කීවෙමි. මම අරන් දෙන්නද? ඔහු සිනාසෙනේය. ඕකේ සිනාව මගේ හද ගැස්ම තව තවත් ඒකවත් කරේය. අයියේ, මම හිස සැලුවෙමි. ඔහු මා පිටුපසින් සිටගෙන අත දිගු කරේය. ඔහුගේ ශක්තිමත් දෑත් මා අසලින්ම තිබුණි. ඔහුගේ සිරුරේ උණුසුම මගේ පිටට තැනුණා. මගේ සිරුර පුරා විදුලි සැරයක් තිවකියක් නින්විය. මගේ කෙස්ගස් පවා කෙලින් වූ අයයි මට දැනුනි. ඔහු බෝතලයකින් මට දුන් පසුත් ඔහු වසනින් ඉවත් වීමට මට සිතක් නොවීය. අප දෙදෙනාගේම දැස් මොහොතකට එකට ගැටුණි. ඒ දැස්වල පෙර නොවූ විරුකින්නක් මට දැකගත හැකි විය. ඔහු මට වඩා බොහෝ දේ දන්නා බවක් මට දැනුනි. පසුව අප දෙදෙනා බොහෝ විට කතා බහ කරන්නට පටන් ගත්තේය. ඔහුගේ අතීතය ගැන කීප වතාවක් මා සමග කතා කරේය. ඔහුගේ බිරිඳ ඔහු අතහැර යාම, ඔහු විඳ වේදනාව, මේ සියල්ල මා තුළ ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති කරේය. මම දන්නවා ඡායා, ඔයා රුවන්ට හොඳ බිරිඳක්. හැබැයි මම දැක්කා ඔයා කනසල්ලින් වගේ ඉන්නවා සමහර වෙලාවට. ඔහු වරක් මාසයට වී රහසින් මෙන් කීවේය. මම පුදුම වීමි. ඇයි එහෙම කියන්නේ? මම හොඳින් ඉන්නවා. සමහර වෙලාවට ඇස් කියන දේවල් හිත කියන දේවල් වලට වඩා වෙනස්. ඔහු මා දෙස විනිවිද යන බැල්මක් කෙරා සිනාසනේය. ඔහු මා මෙතරම් හොඳින් නිරීක්ෂණය කරනවාද මට සිතාගත නොහැකි විය. ඔහුගේ වචන මා තුළ බයක් මෙන්ම අමුතු ප්‍රබෝධයක් ඇති කරේය.
ඔහු ගෙදර සිටින විට විශේෂයෙන්ම වත්තේ වැඩ කරන විට මම හැම විටම ඔහු දෙස බලා සිටියෙමි. මගේ ඇඳුම් පැළඳුම් ගැන පවා මම වඩා සැලකිලිමත් වෙමි. ඔහු මා දෙස බලන විට මගේ හිතේ ඇතිවන ආවේගය මට සැඟවිය නොහැකි විය. රුවන් ගෙදර සිටින විට අපි සාමාන්‍ය සහෝදරයෙකු සහ මස්සිනා කෙනෙකු ලෙස හැසිරුණෙමු. නමුත් රුවන් නැති සෑම මොහොතකම අප දෙදෙනා අතර නොපෙනෙන රැහැනක් ගොඩනැගෙමින් තිබුණි. දිනක් සවස රුවන් වලට ගොස් තිබුණි. යහන් අයියගේ පිටුපස වත්තේ දරු පළමින් සිටියේය. හිරු පැස යමින් තිබූ අතර රන්වන් ආලෝකයේ ඔහුගේ තහතින් තෙත් වූ සිවුර මත වැටිනි. ඔහුගේ සෑම මාංශ පේශියක්ම ඉතා පැහැදිලිව ඉස්මතු වී තිබුණි. දර පාන විට ඔහුගේ ශරීරයේ චලනය වන ආකාරය දැකීම මට වචනවලට පෙළිය නොහැකි හැඟීමක් ඇති කළේය. මම ඔහුට තේ කොප්පය රැගෙන වත්තට ගියෙමි. අයියේ තේ ටිකක් බොන්න මම කීවෙමි. ඔහු පොරව බිම තබා දහදීම් පෙකින් මා දෙසට හැරුණේය. අනේ ඡායා ඔයා කරදර වෙන්න එපා. මට ඇවිත් බොන්න තිබ්බනේ. කරදරයක් නෑ අයියේ. ඔයා වැඩ නිසා මම අරගෙනම ආවා. මම මගේ හිතේ තිබුණ දේ නොදැනුවත්වම කියා දැම්මා. ඔහු මා අසයට පැමිණ තේ කෝප්පය ගත්තේය. ඔහුගේ දෑත් දහදියෙන් තෙත්ව තිබුණි. තේ කෝප්පය ගන්නා විට ඔහුගේ ඇඟිලි මගේ ඇඟිලි මත විය. ඒ මොහොතේ මට මුළු ලෝකයම නතර වූ වාසේ දැනුනි. ඔහුගේ දැස් මගේ දැස් මත රැඳුනි. ඒ දැස්ව තිබුණේ ප්‍රබල ආශාවකි. මගේ ශරීරයේ පුරාම උණුසුමක් පැතිර ගියේය. ඡායා ඔහු මිමිනුවේය. ඔහුගේ කටහඬ ගැඹුරු විය. ඔහු තේ කෝප්පය බිම තබා ඔහුගේ දෑත් මගේ ඉනවට වෙලා ගත්තේය. මා මගේ ඇස් පියා ගත්තෙමි. ඔහුගේ උණුසුම් මට තද විය. ඒ මගේ පළමු සැබෑ සිප ගැනීමයි මට දැනුනි. මගේ හුස්ම හිර විය. ඔහුගේ ශක්තිමත් දෑත් මා තදින් මෙලාගෙන සිටි අතර ඔහුගේ පුරුෂ සුවඳ මගේ ඉන්ද්‍රියන් පිස්සු වට්ටන්නට විය. මේ මොහොතේදී රුවන් හෝ කිසිවක් මගේ මතකයේ නොවිය. මට දැනුනේ යහන් අයියගේ උණුසුම පමණි. එසැනින් ඈතින් රුවන්දී අතුරු පැතියේ හඬ මට ඇසෙනි. අප දෙදෙනාම තිගැස්සී එකිනෙකාගෙන් ඈත් වුනෙමු. මගේ හදවත තාමත් වේගයෙන් ගැහෙමින් තිබුණි. මගේ ඔහුගේ පහස තාමත් රැඳී තිබුණි. අන්න අයියා මා දෙස බැලුවේ කියාගත නොහැකි බැල්මකිනි. ඔහුගේ දැස්ව තිබුණේ භීතිය, ආශාව සහ වර්ධකාරී හැඟීම් මිශ්‍ර වූවකි. රුවන්ගේ යතුරුපැදියේ ශබ්දේ නිවස අසයටම පැමිණියේය. මම වහම මුල් තැන්ගෙට දිව ගියෙමි. මගේ මූණේ රතු වී හුස්ම ඉහළ පාර යමින් තිබුණි. මම කණ්ණාඩියෙන් මා දෙස බැලුවෙමි. මා දුටුවේ මා මීට පෙර කිසිදා නොදුටු ගැහැණියකි. ආශාවෙන් වර්ධින් සහ බියෙන් පිරුණු ගැහැණියකි. යහන් අයියාත් මාත් අතර ජීවිත කොතැනකට ගමන් කරා විතයි මට සිතාගත නොහැකි විය. මේ ආරම්භයේද නැතිනම් මේ අවසානයේද මට කිසිවක් සිතාගත නොහැකි විය. මගේ හදවත වේදනාවෙන් සහ අමුතු ප්‍රීතියකින් පිරී තිබුණි. මේ රහස අප දෙදෙනාටම කොතරම් දුරක් ගෙන යාවිද? මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.